තමන්ට බුදු ගුණ ගැන හොඳට දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ආදරේ සෙනෙහස හිත පිරීලා තියෙනවා නම් බුදු ගුණ අහන්න ආස නම් බුදුරජාණන් වහන්සේට ගෞරවයි නම් මැරෙන වෙලාවේ මොකක් මතක් වෙයිද කියලා හිතන්නවත් එපා. ධර්මයේ අහන්න නිතර ආසයි නම් දහම් කරුණ ඉගෙන ගන්න ආසයි නම් ධර්මයේ පුරුදු කරන්න ආසයි නම් ධර්මයට ගරු කරනවා නම් ධර්මයේ සරණ ගියා නම් මැරෙන වෙලාවේ මොකද හිතෙන්නේ කියලා හිතන්නවත් එපා. මොකද ඔය තුනුරුවන් සරණ තියෙන කෙනාගේ පන්සිල් රකින්න කෙනාගේ ජීවිතේ බර සුගතිය පැත්තට. මැරෙන වෙලාවේ ඒ යහපත් සිතවිල්ල එයාගේ හිතට දෙනවමයි. ඒක තෙරුවන් සරණ යෑමේ දිඨ ධම්ම වේදනීය විපාකයක්. මැරෙන වෙලාව පොල්ලකින් ඔළුවට ගැහුවත් මැරෙන වෙලාවේ හොඳ එකක් මතක් වෙනවා. ඒක විපාකයක්.